මහා මාර්ග සහ ප්‍රවාහනය රටක ආර්ථික සමාජීය මෙන්ම සංස්කෘතිකමය වශයෙන්ද ගත් කල අනාගත දියුණුවේ තීරණාත්මක සාධකයක් වන්නේය. ගම් නියම්ගම් එකිනෙක යා කරමින් ග්‍රාමීය නිෂ්පාදනයේ ශීඝ්‍ර වෙනසක් කරන්නට මහා මාර්ග පද්ධතියකට හැකිය. ග්‍රාමීය මාර්ග සංවර්ධනය වැදගත් වන්නේ හුදෙක් තාක්ෂණික කර්තව්‍යයකට වඩා ග්‍රාමීය ශක්තියින් නගරයටත් නාගරික සංවර්ධනයේ ගමටත් ගෙන යා හැකි සුවිසල් මාවතක් වන බැවිනි. මහා මාර්ග සංවර්ධනය රටේ ඇති වූ ආර්ථික අර්බුදය සහ සමග මාර්ග සංවර්ධන ව්‍යාපෘති බොහෝමයක් අතරමඟ නතර කරනු ලැබුවා. ඒ හේතුවෙන් විවිධ ගැටලු රසකට මුහුණ දීමට සිදු වුණා. එම ව්‍යාපෘති වල ඇති ගැටලු මගහරවා ගනිමින් නැවත මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට අප පියවර ගත්තා. සමස්ත මාර්ග සංවර්ධනයට 2026 වසර සඳහා රුපියල් මිලියන 3,42,000ක් වෙන් කර තිබෙනවා. මාර්ග සංවර්ධනය කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරන ලද රජයේ පුනරුදයට මග ව්‍යාපෘතිය ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය උසස් කරමින් භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම ජනතා ගමනාගමන පහසුකම් පුළුල් කිරීම සඳහා සැලසුම් කරන ලද්දකි. මෙතෙක් අතරමඟ නවතා තිබූ අධිවේගී සහ අනෙකුත් මාර්ග ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්නට රජය පියවර ගන්නා අතරම එමගින් ගම් නගර යාවී පුනරුදයට මග ව්‍යාපෘතිය යථාර්ථයක් වනු ඇත. මේ ව්‍යාපෘතිය යටතේ 2026 නව වසරේ පළමු දිනයේම ග්‍රාමීය මාර්ග 76ක සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලදී. මාර්ග තෝරා ගැනීමේදී පළාත් 9ම සැලකිල්ලට ගනිමින් අවශ්‍යතා ප්‍රමුඛව නිසි සංවර්ධනයක් වෙනුවෙන් රුපියල් මිලියන 5272ක මුදලක් මේ මාර්ග 76 වෙනුවෙන් වෙන් කර ඇත. අද ඉස්ලාම විශේෂ දවසක් කෝටි 527ක පාරල් අද පටන් ගන්න. ඊට පස්සේ තමයි මේ අවුරුදු ඔබතුමාලගේ මහජන මුදල් හැබැයි ආණ්ඩුවෙන් පරිස්සම් කරපු නිසා පාරවල් වලට විතරක් මේ අවුරුද්දේ වෙන් වෙනවා බිලියන් 200ක්. ඒ කියන්නේ කෝටි 20000. ඒ වගේ අතිවිශාල මුදලක් අපි මේ අවුරුද්දේ කැඩිච්ච පාරවල් හදන්නත් අලුත් පාරවල් හදන්නත් වෙන් කළා තියෙනවා. ගම්මාන අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම, වෙළඳපොළ හා අත්‍යවශ්‍ය සේවා වෙත පහසු ප්‍රවේශයක් ලබා දීම හා වෙළඳපොළ අවස්ථා ස්ථාවර වීම තුළ ග්‍රාමීය ආර්ථිකය වඩාත් ශක්තිමත් කිරීම අපේක්ෂිත අරමුණු අතර වෙයි. 2026 වසර අවසන් වන්නට පෙර මේ ඉලක්කගත ජයග්‍රහණය වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය ලහි ලහියේ මෙහෙයවෙමින් පවතී. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් පෙළගැසෙන ග්‍රාමීය මාර්ග පද්ධතිය හෙට දිනේ පුරවැසියන්ගේ නිසක ශක්තිය වනු ඇතැයි සියලු දෙනාගේ බලාපොරොත්තුවයි.